හරි අපි පටන් ගමු මේ අද ළමයි මේ සාකච්ඡාව තියෙන්නේ ටියුට් නම්බර් 2 මේක ඇති නැතත් පෙන්වන්නේ අලුතෙන් ආව කට්ටියන්ට මේ ටියුට් එක ඇති කියලා මම හිතනවා ෆොටෝකොපි එකක් ගහගත්තා නම් ඇති මේ කලර් print out ගන්න එපයි කියලා හැමදාම කියන්නේ අදත් ඒක පොඩ්ඩක් මතක් කරනවා මේ ඩබල් සයිඩ් ගහගන්න එතකොට කොළ අඩුවෙන් යන්නේ මේකට අද මේ ටියුට් එක අවසන් කරනවා අපි ඉක්මනින් සාකච්ඡා කරලා අවසන් කරනවා මේකේ බරපතල හරි සාකච්ඡා කරලා ඉවරයි අපි එතකොට මේ ටියුට් එක මෙන්න මේ ටියුට් එක මේක මේ කලර් එක මේක black and white එක තිබ්බනම් හරි අලුතෙන් ආව කට්ටියට කියන්නේ මේ පේපර් එක සාකච්ඡා කරවුවා පේපර් ක්ලාස් එකේ ටියුට් ක්ලාස් එකේ මම මේක එවලා තිබ්බා මම හිතන්නේ ඕගොල්ලෝ print අරගෙන මේක බොහොම හොඳින් සම්බන්ධ වුණා ඊළඟ සතියේදී මම ටිකක් පේපර් එක වෙනස් කරලා සම්බන්ධ කරන්නේ ඒ නිසා අනිවාර්යයෙන්ම ලබන බදාදා කියන්නේ අනිද්දා පේපර් ක්ලාස් එක තියෙනවා මම මාසයකට දෙකක් තියෙනවා කියලා තමයි කිව්වේ නමුත් මම හිතුණා මාසයකට දවස් 4ම මේ පේපර් ක්ලාස් එක කරන්න කියලා ඒ නිසා මේ ලබන බදාදාත් එන්න මොන හරි ගැටලුවක් වුණොත් විතරක් මම මේ ඔයගොල්ලන්ට කියන්නම් මේ පේපර් ක්ලාස් එක කරන්නේ නැහැ මොන හරි කියලා. නමුත් අනිවාර්යයෙන්ම අඩුම දවස් දෙකක් තියෙනවා මාසෙට මේ පේපර් ක්ලාස් එක. ඊට අමතරව මේ පුළුවන් වුණොත් හැමදාම බදාදාට කරනවා. ඒකට අනිවාර්යයෙන්ම මේ සම්බන්ධ වෙන්න ඔක්කොමලම මේ සම්බන්ධ වෙන්න මේ ඒක මග අරගන්න එපා. රයිට්. මේ පේපර් එක කරපු නැති අය මේ ඉන්නවනම් මේක හම්බෙච්ච නැති අය ඉන්නවනම් මම හිතන්නේ අපේ ගෲප් එකේ තියෙනවා මේ පේපර් එක. තාමත් හම්බෙලා නැති අය කවුරු හරි ඉන්නවනම් මට කියන්න මම පේපර් එක මේ PDF එකක් දාන්නම් මගේ මාගෙන් ස්කීම් එක ලියපු පේපර් එක තියෙන උතන රයිට් එතකොට මේ ළමයි අපි කතා කර හිටියේ මේ දෙවෙනි නිබන්ධනයේ මේ වගේ දෙයක් අපි කතා කරවුවේ මොකක් හරි පෘෂ්ඨයක් උඩ වස්තුවක් තියෙනවා ඒ වස්තුවට තල්ලුවක් යොදනවා ඒකට අපි කියනවා බලයක් කියලා බලය නිරූපණය කරන්න අපි ඊතලයක් එක්ක සරල රේඛාවක් පාවිච්චි කරනවා රයිට් ඔයගොල්ලෝ පේනවනේ මේක කැමරාවට වෙන්නේ නේද මොනවද වෙන්නේ රයිට් එතකොට මේ වෙනවනේ මේ හරියට එන්න නේද හරි ඩෙස් එක එක්ක අර සයිඩ් එකට කරගන්න පොඩ්ඩක් ඕන එකතර ඩෙස් එක මැද්දට තියන්න නැතුව අර පැත්තට කරගන්න ඒත් කමක් නැහැ රයිට් එතකොට මේ ඒ බලය මනක්කල්පිත ලෙස ගමන් කරන තනි කෙලින් රේඛාවක් ගත්තොත් ඒකට අපි කියනවා බලයේ ක්‍රියා රේඛාව කියලා. රයිට්. ඊට පස්සේ මෙහෙම තල්ලුවක් යටතේ වස්තුවක් යන්න නම් අනිවාර්යයෙන්ම මෙන්න මෙහෙම යනකොට මේක ගොඩක් වෙලාවට මේ අසමතුලිත බලයකට ලක් වෙන්න ඕන කියලා කිව්වා. අසමතුලිත බලයකට ලක් වෙන්න ඕන කියලා කිව්වා. ආන්ගේ අසමතුලිත බලයේ ස්වභාවය ගැන අපි කතා කරවුවා. ඊට පස්සේ කතා කරවුවේ මෙන්න මේ පෘෂ්ඨ දෙකක් අතර ඇල්ලලා තියෙනකොට මේ බලයට විරුද්ධව ගමන් දිශාවට විරුද්ධව තවත් බලයක් ක්‍රියාත්මක වෙනවා ඒක ඝර්ෂණය කියලා කිව්වා ඒ ඝර්ෂණ බලයේ ස්වභාවය තමයි අපි කතා කරගෙන ඒ ඝර්ෂණ බලය මොන වගේද එතකොට ඝර්ෂණ බලයේ මේ ප්‍රධාන ආකාර තුනක් ගැන මතක් කරවුවා එකක් තමයි ස්ථිතික ඝර්ෂණය ඊළඟ එක සීමාකාරී ඝර්ෂණය සහ අවසාන එක ගතික කියන ඝර්ෂණයේ අවස්ථාව එතකොට මේ අගල වඩි එතකොට මේ ස්ථිතික ඝර්ෂණය කියලා කියන්නේ ළමයි තල්ලු කරද්දී යන්නේ ඒ කියන්නේ ආපස්සට බලයක් ක්‍රියාත්මකයි වස්තුව හෙලවෙන්නේ නැති අවස්ථාවේ පෘෂ්ඨ අතරින් ක්‍රියාත්මක වන බලයට තමයි කිව්වේ අපි ස්ථිතික ඝර්ෂණය කියලා කිව්වේ ඊට පස්සේ මේ ගතික කියලා කියන්නේ සීමාකාරී කියලා කියන්නේ චලනයේ යාන්තමින් ආරම්භ වෙන අවස්ථාවේ තියෙන ඝර්ෂණ බලය ඒවත් අපි ඔකට කියනවා උප්පරිම ඝර්ෂණ බලය කියලා ඊට පස්සේ ගතික ඝර්ෂණ බලය කියලා කියුවේ වස්තුවක් ගමන් කරනකොට වස්තුව විරුද්ධ අර්ථයෙන් විරුද්ධ දිශාවට ක්‍රියාත්මක කරන බලයක් බලය යොදන දිශාවට විරුද්ධ දිශාවට ඒකට කියවා ගතික ඝර්ෂණ බලය. ඕක තමයි කතා කරන්නේ. ඊට පස්සේ ওই සීමාකාරී ඝර්ෂණ බලයට බලපාන්න පුළුවන් සාධක. එහෙමත් සීමාකාරී ඝර්ෂණ බලයක් කියලා කියන්නේ චලිතයේ යාන්තමින් සිද්ධ වෙනකොට ක්‍රියාත්මක කරන ඝර්ෂණ බලයට. ආන්ගේ ඝර්ෂණ බලය මොන වගේද කියලා තමයි අපි කතා කරන්නේ මොකක් මත රඳා පවතිනවද කියලා. නේද? එතකොට සීමාකාරී ඝර්ෂණ බලය කියන එක රඳා පවතින සාධක ගැන අපි කතා කරනකොට අපි කතා කරව පළවෙනි සාධකයේ විදිහට පෘෂ්ඨවල ස්වභාවය. පෘෂ්ඨවල ස්වභාවය කතා කරවුවා. එතකොට ඒක අපි කිව්වා පෘෂ්ඨ රළු වෙන්න මොකද වෙන්නේ සීමාකාරී ඝර්ෂණ බලය අඩු වෙනවද වැඩි වෙනවද? සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වෙනවා. රළු වෙන්න වැඩි. රළුයිම නම් අදින්න තියෙන chance එක තද බලයක් යොදන්න ඕන. එතකොට ඒක යාන්ත්‍රමික චලිත වෙන්න යොදන බලය වැඩි වෙනවා. සීමාකාරී ඝර්ෂණ අවස්ථාව. සුමට වෙන්න සීමාකාරී ඝර්ෂණ අවස්ථාව අඩු වෙනවා. රයිට් මොකෝ ප්‍රතිරෝධී බලය අඩු වෙන නිසා.
ඊට පස්සේ අද කතා කරන්න යන්නේ ඔය සීමාකාරී ඝර්ෂණ බලයට රඳා පවතින පුළුවන් ඊළඟ සාධකය ගැන. ඒක තමයි මේ කතා කරන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා. රයිට්. අපි ටියුට් එක පැත්තකින් තියලා අපි පොඩ්ඩක් මේ ගැන අවධානය යොමු කරමු. බලන්න. මොකද්ද මේ අභිලම්බ ප්‍රතික්‍රියාව? හරි. ළමයි මේකෙදි මේ නම ඇතුළෙම තියෙනවා මේ කතාව. මගේ මේ අක්ෂර වින්‍යාසය නම් මම දන්නේ නැහැ අභිලම්බ කියලා එනකොට මේ බයනු දෙකම දෙන්නේ මොකද්ද කියලා මම දන්නේ නැහැ. අර්ථේ බලාගත්තාම ඇති. හරි අභිලම්බයි කියලා කියන්නේ ළමයි මොකක් හරි පෘෂ්ඨයකට අංශක 90ක් තියෙනවා කියලා. උදාහරණයක් මෙහෙම තියෙනකොට මෙහෙම බලයක් ක්‍රියාත්මක වෙනවා. මේක අංශක 90කින් මේ පෘෂ්ඨයත් එක්ක ක්‍රියාත්මක කරනවා. මේ බලය අභිලම්බ බලය. මේ බලය මේ පෘෂ්ඨයත් එක්ක අංශක 90කින් ක්‍රියාත්මක කරනවා නම් ඒකත් අභිලම්බ බලයක් කියලා කියනවා. එහෙනම් මේ අභිලම්බයි කියන්නේ ඕක. ප්‍රතික්‍රියාව කියලා කියන්නේ ප්‍රතික්‍රියාව කියලා කියන්නේ ළමයි ප්‍රතික්‍රියාවක් කියලා එකක් එන්න නම් රසායන විද්‍යාවේ ඇරෙන්න. රයිට්. රසායන විද්‍යාවේ සිද්ධාන්ත වල ඇරෙන්න ප්‍රතික්‍රියාවක් කියලා කියනනම් අනිවාර්යෙන් ඒක ගොඩනගෙන්න සුදුසු තවත් මොකක් හරි මගුලක් තියෙනවා. උදාහරණයක් මේ කෙනෙක් තව කෙනෙකුට ගහනකොට ඌ අනිත් එකට ගහනවා. කියන්නේ අරුවරකට ගහපු නිසා තමයි ඌ අරුවට ගැහුවේ. ඒ කියන්නේ මෙතන මෙන්න මේ අභිලම්බ බලයක්. ඒක ඇත්තටම මේ අභිලම්බ ප්‍රතික්‍රියාව කියන එක බලයක්. මේක ගොඩනගෙන්නේ තවත් බලයක් ක්‍රියාත්මක වන නිසා. රයිට්. තවත් බලයක් ක්‍රියාත්මක කරන නිසා. ඒ බලය නැත්තම් මේක නෑ. රයිට්. ඇත්තටම මොකද්ද මේ අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා කියන්නේ? මෙන්න මෙහෙමයි ළමයි. මේ ඕන්න දැන් පෘෂ්ඨයක් මත වස්තුවක් කියන්නේ. හරිද? වස්තුවම තියෙනකොට මෙන්න මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රයෙන් අපි ඉගෙන ගත්තා ගුරුත්ව කේන්ද්‍රයෙන් පෘථුවියට පොළවට ආකර්ෂණය වෙනවා එයාගේ බර. මේක තමයි බර. මේක බර. මේන් ළමයි අභිලම්බ ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වෙන්න හේතු වෙන ක්‍රියාව. මේක ක්‍රියාව. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ බර හේතුවෙන් පොළව මගින් මේ වස්තුව මත උඩතට ක්‍රියාත්මක කරනවා මේ පෘෂ්ඨයට අංශක 90ක් ආනතව ක්‍රියාත්මක කරනවා තවත් බලයක්. ඕකට තමයි කිව්වේ අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා. එතකොට මෙන්න මේ අභිලම්බ ප්‍රතික්‍රියාව සෑම වෙලාවෙම ළමයි වස්තුවේ බරට සමානයි. වස්තුවේ බරට සමානයි අභිලම්බ ප්‍රතික්‍රියාව. හරිද? එතකොට අපිට දැන් අවශ්‍ය වෙන්නේ මෙන්න මේ පොළව මගින් ක්‍රියාත්මක කරපු මෙන්න මේ බලය කොහොමද සීමාකාරී අවස්ථාවට බලපාන්නේ කියලා හොයාගන්න. හරි? ඒ කියන්නේ මෙයා අඩු වෙන්න අර අඩු වෙනවද? එයා වැඩි වෙන්න සීමාකාරී අවස්ථාව වැඩි වෙනවද කියන කතාව. එතකොට නිකන් හිතන්නකෝ. මෙයා මෙන්න මේ අභිලම්බ ප්‍රතික්‍රියාව සහ බර කියන එක අපි මම මෙහෙම ලියන්නම් බර සමානයි අභිලම්බ ප්‍රතික්‍රියාවනේ. එහෙනම් මේක අනුලෝම සම්බන්ධයක් තියෙන්නේ. ඒ කියන්නේ මෙයා වැඩි වෙන්න මෙයාත් වැඩි වෙනවා. මෙයා අඩු වෙන්න මෙයාත් අඩු වෙනවා. ඒ කියන්නේ මෙතන තියෙන සම්බන්ධතාවය අනුලෝම සම්බන්ධයක්. ඒ කියන්නේ කිසියම් වස්තුවක බර වැඩි නම් එයා පෘෂ්ඨයක් උඩ තිබ්බොත් අනිවාර්යෙන් අභිලම්බ ප්‍රතික්‍රියාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. රයිට්? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම මෙහෙම ඉන්නවා මම මෙහෙම ඉන්නකොට මගේ දෙපතුල් වලින් මම පොළොව මත ඇති කරන බර පොළොව මත ඇති වෙනවා මගේ බරක් ඊට විරුද්ධව පොළොව මට මං හරහා ක්‍රියාත්මක කරන අභිලම්බ ප්‍රතික්‍රියාව. හරිද? දැන් යම් කිසි අගයක් කියලා අපි හිතමුකෝ ඒක බරක් නම් නිව්ටන් ගාණක් නේ. නිව්ටන් ගාණක් නම් අපි හිතමු නිව්ටන් 70යි කියලා. රයිට්? නිව්ටන් 70ක් නම් එනි දන්නේ නැහැ. ඒ වුණොත් මගේ කිලෝ 7ක් වෙනවා මගේ බර ස්කන්ධේ නේ. මම කිලෝ 55ක් තියෙනවා. ඒතර 550යි අභිලම්බ ප්‍රතික්‍රියාව. මම මගේ උඩින් තියාගන්නවා තවත් කිලෝ 50ක් සිමෙන්ති කොටයක් තියාගන්නවා. එතකොට මොකද වෙන්නේ? මගේ බර වැඩි වෙනවා. මගේ බර වැඩි වෙනවා කියලා කියන්නේ ඉබේටම අභිලම්බ ප්‍රතික්‍රියාවත් වැඩි වෙනවා. එහෙනම් තේරුම් ගන්න ඕන කාරණාව තමයි වස්තුවක බර වැඩි වෙන්න අභිලම්බ ප්‍රතික්‍රියාව මොකද වෙන්නේ ළමයි? වැඩි වෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. රයිට්? එතකොට ඒක කොහොමද ළමයි මේ සීමාකාරී ඝර්ෂණ අවස්ථාවට බලපාන්නේ කියලා තමයි දැන් මේ කතා කරන්නට යන්නේ. රයිට්? එතකොට මේක මෙන්න මෙහෙම තේරුම් ගන්න. හරි? මේකට මම පොඩි උදාහරණයක් ගන්නවා. දැන් මේක ප්‍රසිද්ධ උදාහරණයක්. මේම තියෙන වස්තුවක්. තේරෙනවනේ? මේව තියෙන වස්තුවක්. මේ වස්තුව මේම නිව්ටන් තරාදියකින් මං අදිනවා. අදින්න දැන් try කරනවා ඇදෙන්නේ නැහැ. ඔන්න යාන්තමින් චලිත වෙනවා. අපි හිතමු නිව්ටන් 2 කියන බල අවස්ථාවේ මෙයා චලිත වුණා කියලා. ඒ කියන්නේ මෙයා යාන්තමින් චලිත කරන්න නම් අවශ්‍ය වන බලය නිව්ටන් 2යි. ඒ කියන්නේ මේ වෙලාවේ සීමාකාරී අගය කීයද?
නිව්ටන් 2යි. යාන්තමින් චලිත වන අවස්ථාවේ ක්‍රියාත්මක වන බලය මෙච්චරයි. දැන් මොකද කරන්නේ මම දැන් මෙතන අපි හිතමුකෝ m කියලා මෙයාගේ ස්කන්ධය. අපි හිතමුකෝ කිලෝ 1යි කියලා. කිලෝ 1යි නම් මෙයාගේ බර නිව්ටන් 10යි. නිව්ටන් 10යි නම් අභිලම්බ ප්‍රතික්‍රියාවත් නිව්ටන් 10යිනේ. රයිට්? දැන් මොකද වෙන්නේ? මම දෙවෙනි අවස්ථාවට එනකොට මේ වගේ කුට්ටි දෙකක් තියෙනවා. එතකොට 1 1යි 2යි. 2යි කියලා කියන්නේ මෙතන අභිලම්බ ප්‍රතික්‍රියාව මුල් අවස්ථාව වගේ දෙගුණයක් වෙනවා. දැන් කීයද එතකොට? නිව්ටන් 20ක් වෙනවා. දැන් පටන් ගන්නවා අදින්න. දැන් බලන්නකො ළමයි. කලින් නිව්ටන් 2ේදී යාන්තමින් චලිත වුණා. ඒ කියන්නේ සීමාකාරී ඝර්ෂණ අවස්ථාව නිව්ටන් 2යි. දැන් මෙහෙම ඇදලා බලනකොට ඇත්තටම 2ේදී ඇදෙන්නේ නැත. 2ේදී ඇදෙන්නේ නැහැ. ඒ කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය මොකද වෙන්නේ දැන්? වැඩි වෙනවා. හරිනේ ළමයි. හිතන්නකෝ මම මෙහෙම කොහොම පොළවට තද වෙලා ඉන්නකොටද ලේසියෙන් මං අදින්න ලේසි පොළවත් එක්ක නිකන් ගානක්වත් නැතුව ඉන්නකො. නේද? මම දැන් හිතන්නකෝ මම මගේ මත තවත් ළමයෙක් මම මෙහෙම තියාගෙන ඉන්නකොට මම පහසුවෙන් තල්ලු කරව වෑගිද මම තනියම ඉන්නකොට තල්ලු කරව වෑගිද නේ? තනියම ඉන්නකොට ලේසි. ඒ නිසා මේකෙන් තේරෙන්නේ මොකද්ද? අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙන්න සීමාකාරී ඝර්ෂණ බලය මොකද වෙන්නේ? වැඩි වෙනවා. රයිට්? සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියාවත් එක්ක. රයිට්? එතකොට මේකදී කතා කරන්න තියෙන ඔච්චරයි. ඕක විතරයි සරල හරය මෙතන කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපි ළමයි මෙතනින් ආව දෙවෙනි නිගමනය. මොකද්ද? පළවෙනි නිගමනය තමයි සීමාකාරී ඝර්ෂණ බලය කියන එක පෘෂ්ඨවල රළු ස්වභාවයත් එක්ක බලපානවා. රයිට්? ඒ කියන්නේ පෘෂ්ඨ රළු වෙන්න සීමාකාරී ඝර්ෂණ බලය වැඩි වෙනවා. හරි ඔන්න සීමාකාරී ඝර්ෂණ බලයට බලපාන එක සාධකයක් නේ. මොකද්ද? පෘෂ්ඨවල ස්වභාවය. ස්වභාවය කියන්නේ මොන ස්වභාවයද? රළුයි නම් සීමාකාරයක වැඩි. සිනිඳු නම් සීමාකාරයක අඩු. රයිට්? ඊට පස්සේ ඊළඟ තමයි දැන් කතා කරාවේ අභිලම්බ ප්‍රතික්‍රියාව. අභිලම්බ ප්‍රතික්‍රියාව එන්න වැඩි නම් සීමාකාරී අවස්ථාව එන්න වැඩි. අභිලම්බ ප්‍රතික්‍රියාව අඩුයි නම් සීමාකාරී අඩු. අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි කියලා කියන්නේ වස්තුවේ බර එන්න වැඩි වෙනවා කියන එක. රයිට්? එහෙනම් පෙරලා ගන්න ටියුට් එක ටියුට් එකේ තියෙන්නේ මං හිතන්නේ පිටු අංක 5 පිටු අංක 5 බලන්න තියෙනවා හරියක් දාලා. ඒකේ තියෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාව. ළමයි ඒකේ තියෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාවක දාලා කොමාවක් දාලා තියෙනවා අභිධර්ම කියලා. අභිධර්ම ප්‍රතික්‍රියාව කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා නේ. ඒක කපා ගන්න. අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා එන්න ඕන. අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා කොමාවක් දාලා ඒ කොමාවට එන්න ඕන ළම ගැතම මාත්‍රිකාවක්. ඒක මාත්‍රිකාව යටින් අර එන්ට පාරක් වැදිලා පල්ලෙහාට එන්න ඕන. ඒක ඇවිල්ලා නැහැ. අභිලම්බ ප්‍රතික්‍රියා අභිධර්ම කියන එක කපන්න. නැත්තම් ආය විද්‍යාව බුද්ධ ධර්මයේ මරේ එහෙම මොනවා හරි මගුලක් අහනකොට තමයි ඉතින් ඒ විද්‍යාවලියයි ගිහිල්ලා නේද එහා පැත්ත පිටු බලන්න එනවා පිටු අංක 6 තියෙන්නේ අපිට රයිට් දැන් මේ ලෝහ කුට්ටිය මේසයක් උඩ තබමු කියලා කියනවා දැන් එතකොට කලින් කතා කරේ ලෝහ කුට්ටියක් මේ මෙහෙම උඩ හිස් අවකාශයේ තියෙන ලෝහ කුට්ටියක් ඒ කියන්නේ මේක ස්පර්ශ වෙලා නැති අවස්ථාව ගැන තමයි ඔය පස්වෙනි පිටුවේ අග කතා කරන්නේ එතකොට ස්පර්ශ වෙලා නැති වුණාම මෙයාගේ වස්තුවේ මත ක්‍රියාත්මක වෙන්නේ බර පමණයි. මේ තමයි. දැන් මොකද කරන්නේ අපි? මෙයා ස්පර්ශ කරන්න යන්නේ පොළවට. ඕන් දැන් තිබ්බා. හරිද? දැනුත් මේක ක්‍රියාත්මකයි. හැබැයි මොකද වෙන්නේ ළමයි? මීට අමතරව මෙයා මත අභිලම්බ ප්‍රතික්‍රියාවක් ක්‍රියාත්මක වෙනවා. හරි කෙලින් ඇඳ ගන්න නෑ මම පින්තූරය ඇදයි වගේ නේ රයිට් ඕකේ තියෙනවා හිස්තනේ බලන්න ටියුට් එකේ එතකොට නෑ ෆිසිකල් ක්ලාස් එකේ ළමයි එක එකව අහනවා ඈ ෆෝන් එකේ PDF එක බලන්නද කියලා වගේ ෆෝන් තානම් කරලා නෙවෙයි අමාර අය රෑ යනකොට ටෝච් එක වෙනකොට කියනවා ෆෝන් එක ඒ නිසා වෙන්න ඕන මං හිතන්නේ ෆෝන් එක ගියේ ඕම් වස්තුවේ බර mg එහෙනම් ළමයි ඊට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා මෙන්න මෙතනින් උඩට අභිලම්බ ප්‍රතික්‍රියාව. රයිට්. අදගන්න ළමයි. දැන් මේ ලෝහ කුට්ටිය මේසයක් උඩ තබමු කියලා තියෙනවා. මේ මේසය මේ වස්තුව කුට්ටිය අදගන්න. රයිට්. හරිද?
එතකොට කියනවා mg කියලා කියන්නේ වස්තුවේ බර ගුරුත්වාකර්ෂණය නිසා වස්තුව මත ගොඩනැගෙන බලයක්. අතරම බර කියන්නේ බලයක් ළමයි. ගුරුත්වාකර්ෂණය නිසා තමයි ළමයි බර කියන එක නිර්මාණය වෙන්නේ. නැත්තම් වස්තුව වල තියෙන ස්කන්ධ විතරයි. ස්කන්ධය බරක් බවට පත් වෙන නම් අනිවාර්යයෙන්ම මොකක් හරි පොළවක් තියෙන්න ඕන. මේ විශ්වයේ ළමයි බර ක්‍රියාත්මක නොවන තැන් නැහැ. බර හැම තැනම ක්‍රියාත්මක වෙනවා. කොහේවත් ගුරුත්වාකර්ෂණය ශූන්‍යයි කියන්න තැන් නැහැ. රයිට්? එහෙනම් බර හැම තැනම ක්‍රියාත්මක වෙනවා. බලන්න පෘෂ්ඨය මත තබපුවහම මොකද වෙන්නේ එහෙනම්? ලියා ගන්න මේ විදිහට mg simple m simple g හිස්තැන ලියා ගන්න simple m simple g ට simple m simple g ට සමාන නමුත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ. simple m simple g ට සමාන නමුත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් වස්තුව මත ගොඩනැගේ. මෙය අභිලම්බ ප්‍රතික්‍රියාව. වරාංගවල දාගන්න බල අභිලම්බ ප්‍රතික්‍රියාවට අපි පොඩි සංකේතයක් දෙනවා R වගේ එකක්. ඒ කියන්නේ බහුලවම සාකච්ඡා වෙන අකුරක් R නම් වේ. දැන් අපි බලමු අභිලම්බ ප්‍රතික්‍රියාව කියන්නේ මොකක්ද කියලා ටියුට් එක බලා ගන්න හොඳින් දැනගත්තා නේද? අපි බලමු මොකක්ද කියලා හොඳින් දැනගත්තා. දැන් බලමු අභිලම්බ ප්‍රතික්‍රියාව මත සීමාකාරී ඝර්ෂණයට සිදුවන දේක මොකක්ද කියලා. දැන් අපි ඒක දන්නවා. අපි කතා කරේ ඒක ළමයි. අඳගන්න මෙන්න මේම වස්තු තුනක් අවස්ථා තුනකදී මේ පින්තූර ළමයි පොඩියට ඔය හිස්තැන් වල අඳගන්න ආය ඔය හිස්තැනේ ලියන්න දෙයක් නැහැ. පින්තූර ටික අඳින්න විතරයි තියෙන්නේ. ඒ නිසා අඳගන්න. ඔගේ අංක 1 මෙහෙම සිම්පල් m කියලා වස්තුවක් තියෙනවා. එයා මෙහෙම මේක උඩ තියලා මෙහෙම අදිනවා. හරි? අදිනවා. අපිට නිව්ටන් තරාජ පාඨාංකය x කියලා. අංක දෙවෙනි අවස්ථාව අර වගේ වස්තු දෙකක් m m. දැන් අදිනවා. නිව්ටන් තරාජ පාඨාංකය y කියලා හිතමු. අංක 3 අර වගේම m m m. සඳ තුනක් අදිනවා. නිව්ටන් තරාජ පාඨාංකය z කියලා හිතමු. මේ නිව්ටන් කියන්නේ තමයි මේ දාන්නේ x y z යනු නිව්ටන් තරාජි පාඨාංක වේ. හරි නේද? ටියුට් එක බලා ගන්න. මෙම අවස්ථා තුනෙහිදීම සර්වසම කුට්ටි භාවිතා කරලා තියෙන්නේ. මෙහිදී ඉතා පැහැදිලි වෙන කාරණාව නම් කෙදි කියලා නෙමෙයි. මෙහිදී ඉතා පැහැදිලි වෙන කාරණාව තමයි අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනවා නම් චලිතයේ යාන්තමින් සිදුවෙන්න ලබා දෙන්න ඕන බලය වැඩි කියන එක. ඔතන හිස්තැනේ ලියාගමු එහෙනම් සරල කුණක් දාලා සීමාකාරී ඝර්ෂණය කෙරෙහි අභිලම්බ ප්‍රතික්‍රියාව බලපායි. මේත් එක්කම කියන්නම් මේ කාට හරි පරණ රෙකෝඩින්ග්ස් ගන්න ඕන නම් Zoom එකෙන් මම cloud recording අයින් කරනවා. තව දවස් දෙකකින් විතර මම cloud එක ක්ලියර් කරන්න ඕන. මොකද මගේ cloud එකේ storage එකේ තියෙන පොඩි ප්‍රමාණයක් GB පොඩි ගාණක් තමයි මේ Zoom එක හදපු account එකෙන් මට දීලා තියෙන්නේ ඒගොල්ලෝ company එකෙන්. එතකොට මේ cloud එක ක්ලියර් කරන්න ඕන නිසා මම මගේ Zoom එක ක්ලියර් කරනවා. තව දවස් දෙක තුනකින්. හැබැයි ක්ලියර් කරන්නේ මගේ YouTube channel එකට වීඩියෝස් ටික ගහලා. එතකොට මේ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් channel එකේ බලන්න දැනට වීඩියෝ දෙකක් දාලා තියෙනවා. ඒ වීඩියෝ දෙකේ තියෙන්නේ පළවෙනි දවසේ භාගයක් දාලා තිනවා. හෙට දවසේ පළවෙනි දවසේ කතා කරපු සියල්ලම දාලා අවසන් කරනවා. එතකොට කාට හරි බලන්න ඕන නම් මම මේ links ටික මේකට එවන්නම්. කැමතිව තව බලා ගන්න පුළුවන්. එහෙම කරන්න තව දවස් 3කින් 4කින් මම cloud එක clear කරනවා. හරි. එහෙනම් ළමයි ඔන්න ඕම තමයි වෙන්නේ. හරි? කරලා ගන්න පිටු අංක 7. අපි ඉක්මනින් යන් මේක අමාරු නෑ. හරි ලේසි කොටස් ටිකක් මේකට ගන්න. පෘෂ්ඨ වර්ග ඵලයේ මත සීමාකාරී ඝර්ෂණය නොසීම සිදුවන ආකාරය අධ්‍යයනය කිරීම. බලන්න ක්‍රියාකාරකම මරු නම ක්ලියර් දෙන්නේ ජුකෝනාශ්‍රාකාරක. හරි. මේ ජුකෝනාශ්‍රාකාර නෙමෙයි අතන මොකද්ද ඔක? රෙජිකෝනාශ්‍රාකාර නේ. අර ඝන කාභයක් නේද ළමයි? ඝනකයක් නෙමෙයි ඝන කාභ හැඩති එකක් එතකොට. ඝන කාභයක් වගේ. දැන් උදාහරණයක් විදිහට ගිනි පෙට්ටියක් වගේ එකක්. ගඩොල් කැටයක් වගේ එකක්.
ලී කුට්ටියක් එයි පැත්ත වෙනස් කරමින් තරාදියෙන් අදිමින් පරීක්ෂා කරමු කියලා කියනවා. රයිට්? ළමයි මේක හරිම සරලයි. මේන් බලාගන්න. එතකොට අපි මේක එක පැත්තක්. මේක තවත් පැත්තක්. මේක තවත් පැත්තක්. නේද? මේ වගේ පැති දෙකක් තියෙනවා. මේ වගේ පැති දෙකක් තියෙනවා. මේ වගේ පැති දෙකක් තියෙනවා නේ. ඒතර ඔයගේ පැතිනේ තියෙන්නේ. දැන් මොකද කරන්න යන්නේ? මම ගාව තියෙන බෝඩ් එකක්, මේ බොක්ස් එකක්. මේ වගේ එකක්. හරි? මේ වගේ එකක්. කරන්න යන්නේ ඉස්සරලා දැන් මේ එවන මේකේ පැතලි පැත්තක් තියෙනවා නේ. මේ පැත්ත ටිකක් පැතලි වැඩි. මේක ඊට වඩා අඩුයි. මේක ගොඩක්ම කුඩයි. දැන් කරන්නේ ඔව් ඈ දැන් අපි මේසේ මේක කියලා. මේසේ තියලා ඔව් ඈ අංක 1 අවස්ථාව කරන්න යන්නේ මේම. මේ අංක 2 අපිට පේන විදිහට. අංක 2 පේන විදිහට. එතකොට අතන මේ වගේ අවස්ථාවනේ වෙන්නේ. මනෝමයෙන් ඉතින් මවා ගන්න චුට්ටක් ඈ. මේ කොක්ක ගැට ගහලා අර තරාදියෙන් අදිනවා. හරි? ඒක ලෑල්ල. ඒ කරලා බලනවා සීමාකාරී ඝර්ෂණ අවස්ථාවේ අගේ කීයද කියලා. ඒ කියන්නේ මේකේ. මේ නිව්ටන් තරාදියෙන් තමයි ඒක කියව ගන්න. යාන්තමින් චලිත වන අවස්ථාවේ නිව්ටන් තරාදිය පාඨාංකය සමානයි ඝර්ෂණය. මොකද යාන්තමින් හරි. අපි හිතමු නිව්ටන් 5ක් ආවා කියලා. මේ කුට්ටියට. දැන් මේ කුට්ටිය විතර මේ අතට. හරි. මනෝමය මවාන අඳින්න ඕනේ ඈ. නේ. ඒ කියන්නේ මේ උඩින් තියෙන්න ඕන අංක 3 කියන ප්‍රශ්නේ. යටත් ඇදලා තියෙන්නේ අංක 3 ඇතුළේ. ඒකත් මෙහෙම තියලා අදිනවා ළමයි. හරිද? ඊපස්සේ අනිත් එක මම මෙතනින් අදින්නම්. එන්නේ නැහැ තමයි මේ හැදෙන්නේ. අංක 3 කියන එක අපි අදින්න ඕනේ. එතකොට අර පැතලි පැත්ත අපිට පේන්න. ඒ කියන්නේ මේ අංක 1 පැත්ත අපිට පේන්න අදින්න ඕනේ. එතකොට මේ වගේ. හරිද? එතකොට අංක 2 තමයි යටිමුත් තියෙන්නේ. මේක ඔක්ක ගහලා අදින්න ඕනේ. හරිද? ඒ කියන්නේ මෙහෙම තියලා ඇදලා බලනවා. මේ පැත්ත තියලා ඇදලා බලනවා. අය ඔහොම තියලා ඇදලා බලනවා. සීමාකාරී අවස්ථාවේ අගේ කීයද කියලා. අපි හිතමු මේක 5යි කියලා. මේකත් කීයද? මේ කීයද? මේක කත් 5යි. ඒකේ තේරුම තමයි අපි මේක මතකයේ අවදි කරගමු. සීමාකාරී ඝර්ෂණ අවස්ථාවට පෘෂ්ඨවල වර්ගඵලයේ බලපාන්නේ නැත. වර්ගඵලයේ බලපාන්නේ නැහැ. දඩාංගල මේක පුළුවන් විදිහට අඳ ගන්න. චිත්‍ර ඇඳීම බලාපොරොත්තු වෙන්නේ නැහැ විද්‍යාවේ. මම අද මේ ඔය අඳින ගමන් අහගන්න විනාඩියක් ඇතුළත මම කියන්නම් මම අද දැක්ක මේ Facebook එකේ පෝස්ට් එකක් මේ හෙට සඳුදා දවස හෙටලු ලංකාව පුරා මෙඩිකල් ෆැකල්ටි වල ෆයිනල් එක්සෑම් තියෙනවා. මෙඩිකල් ෆැකල්ටි වල ෆයිනල් එක්සෑම් එක තියෙන ඒකලු මේ මිනිසුන්ට සුබ පතන්න කියලා ආශිර්වාද කරන්න කියලා පෝස්ට් එකක් දාලා. බලන්න අවුරුදු ගානක මහන්සිය ගොඩාක් මහන්සි වෙච්ච දරුවෝ A level කරලා දඩඩ ගේමක් දීලා එතෙන්ට ගිහිල්ලා මාර කට්ටක් කාලා ඉන්ටර්න්ෂිප් එකක් ගෙවලා දැඩිසේ දුක් විඳලා විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් බැනුම් අහලා අර මේ වෙලා මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කර මේ සෙල්ලම කරන්නේ මේක සෙල්ලමක් නෙමෙයි ජීවිත මරණ කියන සංකල්පය නේද ඒක රැකගෙන නේද ජීවිත රකින්න උත්සාහ කරන පිරිසක් බිහි වෙනවා නේද හැමදාම ඒගොල්ලෝගෙන් කොටසක් මම හිතන්නේ කොටසක් නෙමෙයි ලංකාව පුරාම එක්සෑම් කියලා තමයි කියන්නේ මම නම් දන්නේ නැහැ ඒක. එතකොට ඉතින් මට කියන්න තියෙන්නේ මේ ඔයගොල්ලන්ටත් පුළුවන් තමන් කැමති නම් තමන්ගේ හීනයක් තියෙනවා නම් ඒකට කැප වෙන්න ළමයි මේ පැය දෙක තුන නෙමෙයි හොඳට කැප වෙලා මහන්සිලා වැඩ කරන්න ඔයා හොර කරවුවොත් ඔයාට තියෙයි ඔයා බොරු කරවුවොත් ඔයාට තියෙයි ඔයා අවංකවම ඇත්තටම කැපුණොත් ඔයාගේ ඒක දැනෙනවා ඔයා ඒක දැනෙනකම් කරන්න මේක කවදාවත් කම්මැලිකම මුලට දාගෙන බුදියන්න එපා හරි
ඔයා කම්මැලි වුණොත් ඔයාට අඩු ප්‍රතිඵලයක් තියෙනවා. හොඳට මහන්සි වුණොත් වැඩි ප්‍රතිඵලයක්. ඒ ප්‍රතිඵලය මත තමයි ඔයා කරපු වැඩ මේ පෙන්නින්නේ අපිට. හරි නේද? රයිට්. බලා ගන්න මේ වගින් පැහැදිලි වන්නේ යාන්තමින් කුට්ටිය චලිත වීම ඉහත අවස්ථා තුනේදීම සිදුවන්නේ එක සමාන බලයක් ලබා දුන්න විට බවයි කියලා. එක නෙමෙයි එක සමාන ඈ. හරි. එක සමාන බලයක් ලබා දුන්න විට බවයි. අපේ අවසන් නිගමනය. රයිට්. මේක අහන ප්‍රශ්නයක්. කවුද අද ඉන්න වාසනාවන්තයෝ? දිනිති ඉන්නවනේ. ඉන්නවා සර්. රයිට්. දිනිති කියමු බලන්න. ඝර්ෂණය සීමාකාරී අවස්ථාව කෙරෙහි බලපාන්න පුළුවන් සාධක තුනක් අපි කතා කරමු. ඒ කියන්නේ බලපායිද නැද්ද කියලා බලන්න සාධක තුනක් කතා කරමු. මොනවද ඒ කතා කරපු සීමාකාරී ඝර්ෂණයට බලපාන්න පුළුවන්ද කියලා බලමු සාධක තුන. පෘෂ්ඨවල ස්වභාවය. ඔව්. දෙති ඔක්කොම මයික් එක. පෘෂ්ඨවල වර්ගඵලය. ආ අනිත් එක දෑවි වස්තු අතර අභිලම්බ ප්‍රතික්‍රියාව. අභිලම්බ ප්‍රතික්‍රියාව. very good. එහෙනම් අපි ටෙස්ට් කරනවා තුනක් සාධක නේද? එතකොට ආකර්ෂණ මොනවද බල නොපාන සාධක? පෘෂ්ඨවල වර්ගඵලය. වර්ගඵල. ඒ කියන්නේ සීමාකාරී ඝර්ෂණය කෙරේ බලපාන සාධක කියනවා දෙකයි. එකක් පෘෂ්ඨවල ස්වභාවය. ඒවත් රළු හෝ සුමන. අනිත් එක අභිලම්බ ප්‍රතික්‍රියාව. right? සීමාකාරී ඝර්ෂණය කෙරෙහි අපේ අවසන් නිගමනය ලියා ගන්න බලන්න ළමයි. අවසන් නිගමනය කියන තැනින් ලියා ගන්න මෙහෙම. සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය කියලා කොමාවක් දාලා යටින් ලියන්නයි මේ යන්නේ. සීමාකාරී ඝර්ෂණ බලය අංක 1. අංක 1 පෘෂ්ඨවල වර්ගඵලය මත රඳා නොපවතී. පෘෂ්ඨවල වර්ගඵලය මත රඳා නොපවතී. අංක 2 අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි නම් සීමාකාරී ඝර්ෂණය වැඩි වේ. අඩු නම් අඩු වේ. කියන්නේ දාගමු. අඩු නම් අඩු වේ. අංක 3 පෘෂ්ඨ වල රළු හෝ සුමට බව. මත සීමාකාරී ඝර්ෂණය රඳා පවතී. සීමාකාරී ඝර්ෂණය රඳා පවතී. right
දඩ කොටසක් ඉවරයි ළමයි ඈ. ඝර්ෂණය ඉවරයි. ඝර්ෂණයේ සිද්ධාන්තට ඉවරයි. ඔයගොල්ලන්ට ආයෙ මට ඝර්ෂණය චුට්ටක් මම මතක් කරගෙන යන්න කියලා හිතුවා. ඝර්ෂණය කියන එකේම තේරුම විරුද්ධ බලය. චලිතයට විරුද්ධ වෙන බලය. එහෙනම් ඝර්ෂණය වළක්වන්න මොනවද අපි කරන්න පුළුවන් උපක්‍රම? අපි කතා කරනවා මොනවද? ස්පර්ශ පෘෂ්ඨ අතරට මොනවද දාන්න පුළුවන් අපිට? ලිහිසි ද්‍රව්‍ය දාන්න. ලිහිසි ද්‍රව්‍ය දාන්න පුළුවන්. තෙල් නේද? තෙල් වගේ දේවල් ආලේප මේවා කරන්න පුළුවන්. එතකොට ඒ සුමට වෙනවා පෘෂ්ඨ. එතකොට ඝර්ෂණය අඩු වෙනවා. විශේෂයෙන් ඔය මැෂින්ස් වල එහෙම ආයෙ දැකලා තියෙනව නේද? රෝල බෑරින් ඔය බෝල බෑරින් වගේ රේසර් දැකලා තියෙනව නේද? රේසර් වල ළමයි මෙහෙම දැන් අර රේසරේ මේ කෑල්ලට නම් ඇක්සල් එකක් හරි මොකක් හරි ගහලා කරකවන්නේ මේක වටේට මෙහෙම බෝල තියෙනවා. ඔව්. එතකොට ඒක කරකැවෙන්නේ අර බෝල උඩ. මේවා තව ග්‍රීසුත් කරලා තියෙන්නේ මේ බෝල. අන්න බෙයාරින් වර්ගය යොදන්න පුළුවන්. එතකොට මෙතන තියෙන ඝර්ෂණය අවම වෙනවා. හරි. ඕල බෙයාරින් යොදනවා. ඕල බෙයාරින් යොදනවා. එතකොට ස්පර්ශ පෘෂ්ඨ සුමට කරගන්න අපි ওই තෙල් වර්ග ලීහිසි ද්‍රව්‍ය නේද? ඒවා ආලේප කරනවා. එතකොට මේ වගේ දේවල් යොදලා අපිට පුළුවනි ඝර්ෂණය අවම කරගන්න. ඊට අමතරව ළමයි තව එකක් කියන්න ඕන ඝර්ෂණයේ සෑම අවස්ථාවකදීම අවාසීද? නෑ. ඝර්ෂණේ වාසි වෙන තැන් තියෙනවා. මොනවද? ඇවිදින්නේ ඝර්ෂණේ ඉඳ නේද? ඔව්. හිතන්නකෝ ඇවිදිනකොට ඝර්ෂණයක් නැත්නම් මොකද වෙන්නේ? ලෙස්සනවා. නේ? ටයිල් පොලොක පවුඩර් දාලා යන්නකෝ බලන්න. යන්න පුළුවන්ද බලන්න? යන්න පුළුවන්ද? ඝර්ෂණය අඩු කරන්නේ පවුඩර් දාන්නේ. ටයිල් පොලොකට ඝර්ෂණය අඩු කරන්න පවුඩර් දාන්න. ටයිල් පොලොක් ඕන සිමෙන්ති පොලොව යන්නකෝ. බුදුම වෙනසක් දැනේ. හරිද? එතකොට මේ ඝර්ෂණය කියන්නේ හැම වෙලේම නිෂ්ප්‍රයෝජක දෙයක් කියලා කියන්න අපිට බෑ නේද? ඝර්ෂණය අවශ්‍ය තැන් තියෙනවා ගොඩක් වෙලාවට නේද? විශේෂයෙන් ඇවිදීමේ ක්‍රියාවලියේදී නේද? ඊට පස්සේ වාහනවල නේද? රෝද ඉදිරියට යන්නේ වාහන යන්නේ මොකක්ින්දද? ඝර්ෂණයෙන්ද නේ? අර තට්ටේ වාගේ තියෙන වාහන පදින්න එපා කියලා කියන්නේ ඒකනේ ටයර්. ඇයි ඒ? බ්‍රේක්වත් අහන්නේ නැහනේ ළමයි. නේද? ඊට පස්සේ ඝර්ෂණය වැඩි කරගන්න දැන් ඔය වාහනවල තියෙනවා ටයර් වල රෝදවල මොනව කපලා තියෙන්නේ? කට්ට කපලා තියෙනවා. ඇයි කට්ට කපලා තියෙන්නේ? ඝර්ෂණය වැඩි කරගන්නද? ඔව් ඝර්ෂණය වැඩි කරගන්න තමයි ඔක අමතර වාසියක් තියෙනවා ළමයි. වැහි කාලයකට මෙහෙම යනකොට රෝදේ මෙහෙම යනවනේ. හරි. පොළොව මෙහෙමනේ. මේ පොළවයි වාහනේ අතර නිතරම වතුර ස්තරයක් ඇති වෙනවා. ඇහැට මේකෙන් වතුර ස්තරයක් ඇති වෙනවා. ඒ කියන්නේ ඔක ලෙස්සා යෑමේ අවදානමක් තියෙනවා. දැන් ওই වාහනේ ටයර් එක මේ පැත්තෙන් බැලුවොත් මේව කට්ට කපලා තියෙනවා දැකලා තියෙනව නේද? එක එක හැඩවලට ඔම්. නේද? මොකද වෙනවයි? අර මේ ටයර් අතර ඇතිවන ওই වතුර ස්තරය අර කට්ට අතරින් රිංගනවා. එතකොට වතුර ටික කොහෙටද යන්නේ? කට්ට අස්සන රිංගල ඉවත් වෙනවා. එතකොට පොළොව නිතරම වදින්නේ ටයර් එක. හරිද? එහෙම නැත්නම් තට්ටේ වාගේ තිබ්බොත් එහෙම මේ ටයර් එක කෙලිම වදින්නේ ගිහිල්ලා අර වතුර උඩින් තමයි යන්නේ. මොකද ස්තරේ නිර්මාණය. මෙතනින් කට්ට කපනකොට ස්තරේ නිර්මාණය වෙන එක ආවම වෙනවා. මේ අර අස්සේ රිංගල යන වතුර ටික. බලන්න හොඳට ටයර් එකක් යනකොට අර පිටිපස්සෙන් කොහොම ඉස්සිලා යනවනේ වතුර ටික මේ වෙන්නේ. හරි රිංගල ගිහිල්ලා විසික් කරන වතුර ටික තමයි. දැන් ඒකෙදි වෙන්නේ අර ඔක එහෙම උන්නේ නැත්තම් නිස්සා යෑමේ අවදානමක්. ඒ කියන්නේ ඝර්ෂණය කියන එක නැත්තරම නැති කරලා බෑ සමහර දැන්. රයිට්? ඒ නිසා ඔය වගේ ටිකක් පොඩ්ඩක් මතක තියාගන්න ඝර්ෂණයේ ප්‍රයෝජනවත් වෙන අවස්ථාවක් තියෙනවා. ඝර්ෂණය අඩු කරගන්නත් වෙන විශේෂයෙන්ම දැන් මැෂින්ස් වල එහෙම නේද? දැන් ඔය අපි දැන් ඔය වාහන වල එන්ජින් වලට දානවා අපි එන්ජින් ඔයිල් කියලානේ જાතියක්. ඇයි එහෙම දාන්නේ? ඒ ඇතුලේ පාර්ට්ස් අතර අර වැදිලා කැපිලා යන එක අවම කරන්න. එන්ජින් ඔයිල් එහෙම හරියට මාරු කරේ නැත්නම් වාහන එන්ජින් සීස් වෙනවා. එහෙමම ගල් වෙලා එහෙම නතර වෙනවා. හරිද? ඒකලා ඊට කූලින් සිස්ටම් එකත් එක්කම අරකට ලුබ්‍රිකන්ට් කියලා කියන්නේ අපි ලෙස්සා යෑමේ ලිහිසිකාරක ද්‍රව්‍ය පාවිච්චි කරන එකයි. දැන් ගොඩක් වෙලාවට දැන් ඔයගොල්ලෝ බලන්නේ ඔය ගෙදර මැෂින් එහෙම තියෙනවා නම් ඔය මහන මැෂින් තියෙනවද? ඒවට දානව නේද අර තෙල් බෝතලයක් තියාගන්න. චූටි බෝතලයක් අර විවිධ තැන් ගන්න හැමතැනම උබන්නේ නැහැ ගිහිල්ලා මැසිම ඒක තියෙනවා විශේෂ නේද?
තැන් කීපයක් තියෙන ඔයිල් දාන්න. ග්‍රීස් කරන්නත් දැන් ඔය ට්‍රැක්ටර් වල උනත් තැන් ටිකක් තියෙනවා. ඒ අදාළ තැන් වලට අදාළ ඉඳ දාන්න ඕන. දාපුවම තමයි ඒක වෙහෙව වෙන්නේ. නිකන් මතක තියාගන්න. අපි එහෙනම් ඝර්ෂණය ප්‍රයෝජනවත් වෙනවා වගේම නිෂ්ප්‍රයෝජක අවස්ථාවක් තියෙනවා. හරි. එතකොට මේ ඔතනින් ළමයි අපි මේ ඝර්ෂණය බලයේ ප්‍රායෝගික අවස්ථා කීපයක් ඝර්ෂණය අඩු කර ගන්න ක්‍රම සහ ඝර්ෂණ බලය ඇති ප්‍රයෝජන සම්බන්ධයෙන් පොඩ්ඩක් මතක් කරගමු කියන එක මතක් කරේ ඕක නෝට් එකකට මම ඕක දෙන්නේ ලබන සතියේ ටියුට් එකකට දෙනවා ලබන සතිය කියන්නේ බදාදානේ බදාදා අපි ටියුට් එකක් කරනවා මේ සමහරව හිතනවා ඇති මේ විද්‍යාව විතරද අපිට තියෙන්නේ වාගේ කියලා හිතන ඇති නේ නිකන් හැමදාම එනවා හැමදාම එන්න ඕන නේද ඔන්ලයින් එන්න ඕන හරිද ඒ නිසා මේ මට හිතෙන්නේ විද්‍යාව විතරයි තියෙන්නේ කියලා තමයි. මොකද විද්‍යාව උගන්වන්නේ. එහෙනම් මට හිතෙන්නේ විද්‍යාව විතරයි තියෙන්නේ ළමයි. හරි. ඒ නිසා මේ ලබන සතියේ බදාදා පේපර් ක්ලාස් එක තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්න මේ සම්බන්ධව තියරි සහ මේ විශේෂයෙන්ම ජීව විද්‍යාව කොටසකුත් මම දාන්න බලාපොරොත්තු වෙනවා. වැදගත් වෙයි කියලා හිතන ඒ ටික දානවා. රයිට්. එතකොට මේ ඊළඟ කොටසට අපි යමු next කියලා තියෙන්නේ මේ එතන මම මේ නෝට් එකක් දෙන්න කියලා plan කරාවේ නෝට් එකක් අවශ්‍ය නැහැ. ඒක නිකන් මතක් කරගන්න මේ යටින් හරි දැන් තියෙනවා ඔයගොල්ලෝගේ අච්චුබ මේ ලියන පොට්ටිය ගන්නකො පොඩි කොටසක් තියෙනවා ඊළඟ කොටසට යන්න කලින් මේ ගණන් 3ක් විතර හදන්න තියෙනවා ගන්න නෝට් පොත